නත්තලේ සැබෑ අර්ථ කුමක්ද? පෞකාරව සිටියා වූ මනුෂ්‍යයන් පාපයෙන් මුදවා ගන්නා පිණිස දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා මෙලොවට එවූසේක. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූසේක. ඔවුන් සාතන්ගේ මුලාවට හසු වී දෙවියන් වහන්සේට විරුද්ධ වූසේක. එයින් ඔවුන් පාපයට වැටුණේය. පසුව ඔවුන්ගෙන් පැවත එන්නා වූ සියලු සකල ජාතීන් ගලවනු ලබන පිණිස දෙවියන් වහන්සේ ඒකජාතක පුත්‍රයාණන් මෙලොවට එවූසේක. එය නිමිති කොටගෙන අප සියලු දෙනා නත්තල නම් වූ ඒ උදාර දවස සමරනු ලබන්නේය. මාසමිදේ පවින් මුදන්නට ආසමිදේ අප ගලවාගත් දෙව් සමිදේ ඔබ යලි කවදද එන්නේ සමිදේ අපේ ඔබ යලි කවදද එන්නේ Sudah kimu Yesus melovata bivune kunci kava maduve Utuwa mase sitala davasaka madiyam rayame Dev maudurule unusumalabani melo kita ave Sulang rally dasat hamandi sat bilai unne dupat ninderu me bavlen gavlen vetyanne ab sudah nam kimu kalakat pera e betleheme shudavu nagare Jesus melovata Jesus melovata bivune unchi kava maduve Maria tumiya ge pimbara muhune Elia lisbuye Jose tuma kisi takat na dewan kat pitu pave Samajaya pape bera gannat mehi ava divasvarun bo kalakat perki de inlitu vuva abhi hum kyun kalakat pera e betleheme shudavu nagare Jesus melovata bivune kunci kava maduve Jesus melovata bivune kunci kava maduve Bethleheme adare upanna lassana bilinde kumal wage mavagela yesuratal vidinna mutuweni sapuwai agi sunam jaya 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 siri jaya mangala siri mangala asiri anveva melovata menat taldine jaya 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 siri jaya mangala siri mangala asiri anveva melovata
jaya mangala siri mangal asiri atbeva melovata menat dal dine Davasak dabalana kadi lilindu handak andurana sal diluna taruak same kumarun ava sitala sulaga amai taruak ahase dilei sene hasadore galai samidun malangamai sitala sulaga amai taruak ahase dilei sene hasadore galai samidun malangamai dukadana me lova venuen ruhiru gala seruren kadulu niva mudava papen nap jivaya ben sada sitala sulanga amai taruak ahase direi sene hasadore galai samidun malangamai kata navadalamu apiden aruta soyana dal samaye soya gosin tasaka mirikandulel disalamu samidulesin sitala sulanga amai taruak ahase dilei sene hasadore galai samidun malangamai sene hasadore galai samidun malangamai sene hasadore galai jesuni malangamai jesuni obalangamai samidun malangamai සියලු දෙනා අපි නැගිට දෙවියන් වහන්සේට ප්‍රශංසා කාලයක් අපි ගත කරන්නට යනවා. අපි මේ කාලේ අපි උන්වහන්සේට බාරෙමු මන්ද කියනවා නම් මේක අපේ අවුරුද්ද අවසානයේ තිබෙනා වූ දෙවමය. ඉතින් මාසික හමුව. ඉතින් අපි සියලු දෙනා මේ මොහොතේ නැගිට උන්වහන්සේට ප්‍රශංසා කරන පිණිස අපි මුළු සිතින් මුළු මනසින් උන්වහන්සේ මේ කාලේ සොයමු. කියමු ස්වාමිනී ඔබ වහන්සේට බාරයි ස්වාමිනී අපේ නත්තල් කාලේ තිබුණා ස්වාමිනී අපි යන්න යනවා එන්නා වූ 2026 අවුරුද්ද ආශිර්වාදමත් අවුරුද්දකට ස්වාමිනී අපිට ආශිර්වාද කරන්න ස්වාමිනී මේ අවුරුද්දේ අපි ආවා වූ ගමන වගේ නෙවෙයි දෙවියන් වහන්සේ පුදුම දේ බලවත් දේ යහපත් දේ ඊළඟ අවුරුද්දේ සිදු කරන්න ලබනවා. අපි සියලු දෙනා මේ මොහොතේ දෙවියන් වහන්සේට උන්වහන්සේගේ මහත් වූ අනුග්‍රහයට යටත්ව අපි උන්වහන්සේ සොයමු. හalleluya. කියන ස්වාමීනි ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ස්වාමීනි. ස්වාමීනි අපව ස්පර්ශ කරන්න. ස්වාමීනි ඔබ වහන්සේට බාරයි. ස්වාමීනි ඔබ වහන්සේ අකමැති හැමදේම අපෙන් අහක් කරමැනව ස්වාමීනි. කියමු අපි දෙවියන් වහන්සේගේ ඉදිරියේ අපි එසේම අපි කියමු ස්වාමීනි අපේ ඇතුළාන්තයේ ඒ තිබුණා මේ අවුරුද්දක් පුරාවටම යම් කාරණා ස්වාමීනි ඒව හැමදේටම අපිට ක්ෂමා වුණ මැනව ස්වාමීනි අපි සූදානම් ඒවා ඒ අනවශ්‍ය හැමදේම මේ අවුරුද්දේ අතහැර
අලුත් මනුස්සෙක් ලෙස අලුත් ස්වභාවයක් ඇතුව ලබන අවුරුද්දට පාතබන පිණිස ස්වාමිනී. ස්වාමිනී අපට ආශිර්වාද කරන්න. ස්වාමිනී අප ස්පර්ශ කරන්න. ස්වාමිනී මේ අවුරුද්දේ යම් කිසි අතපසුවීම් අසාර්ථකවීම් ස්වාමිනී වැඩිච්ච තැන් බෝතයක් තැන් තිබෙනවා. ස්වාමිනී ඒවා මන් දන්නා ඔබ වහන්සේ යහපත් ලෙස ඉදිරි වසර තුල ඒවා නොවෙන පිණිස ඔබ වහන්සේ අපේ ජීවිතයට ආශිර්වාද කරන බව. ආමේන්. ස්වාමිනී ඔබ වහන්සේට බාර මේ අවුරුද්ද පුරාවටම ඔබ වහන්සේ දුන්නා වූ සියලු අනුග්‍රහය කරුණාව නිසා ස්තුතියි පියාණනි. ඔබ වහන්සේට බාර වෙනවා. ස්වාමිනී ඔබ වහන්සේට මුළුමනින්ම බාර කරමි. කැප කරමි ස්වර්ගික දේවතාත්තේ. ඔබ වහන්සේ යාවේ දෙවියන් වහන්සේ. ස්වාමීන් ස්තුති වේවා. හාලෙලූයා 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 ස්වාමිනී. හාලෙලූයා ස්වාමිනී. ඒ ස්වර්ගයේ වැඩ වසන්නා වූ සර්ව බලධාරී සර්ව මහෝත්තම පියාණන් වහන්සේට යටහත් වෙමු. උන්වහන්සේගේ පුදුම තේජස අපි සියලු දෙනා දකිමු මේ මොහොතේ. ආමේන්. ඒ සේරු බොරු වැඩ අතරේ වැඩ වසන්නා වූ සේනාවල ස්වාමීන් වහන්සේ ශුද්ධයි. ඒ ස්වාමීන් වහන්සේගේ මොහොතින් මොහොත ඒ වෙනස් වන්නා වූ ඒ අලුත් මහිමෙන් අපි සියලු දෙනා අලුත් වෙමු. ආමේන්. හාලෙලූයා ස්වාමී. ප්‍රශංසා වේවා ස්වාමිනී. හාලෙලූයා. ස්වර්ගයේ වැඩ වසනා දෙවිදේ ඔබ හට සම කළ හැකි වෙන කිසි කෙනෙක් නෑ. ඔබගේ සියලු දෙනාම කියමු. සෑම ක්‍රියාවක් හරි පුදුමයි වෙන කිසිවෙකුටත් කළ නොහැකි. නැවත සියලු දෙනාම කියමු. ස්වර්ගයේ වැඩ වසනා දෙවිදේ ඔබ හට සම කළ හැකි වෙන කිසි කෙනෙක් නෑ. ඔබගේ සෑම ක්‍රියාවක් සියදනම් සෑම ක්‍රියාවක් හරි පුදුමයි වෙන කිසිවෙකුට කළ නොහැකි. සියදනම කියමු මුසනින්. හාලෙලූයා හාලෙලූයා ස්වාමිනී. Hallelujah, Amen. Hallelujah, 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 Amen. Nada dakyum swarge, swargaye ved vasana. සම කළ හැකි වෙන කිසි කෙනෙක් නෑ. ඔබගේ සෑම ක්‍රියාවක් හරි පුදුමයි වෙන කිසිවෙකුට කළ නොහැකි. සියලු දෙනාම කියමු. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. Talunu kisuwekutat bෑ. ස්වාමින් යමකට කැමති වූසේක්ද එය වලකාලනු කිසිවෙකුටත් බෑ. ආසේ පොළොවේ සැම සාගරේ ආසේ පොළොවේ සැම සාගරයේ ගැඹුරේ ඒවා ඉටු කළසේක. ස්වාමිනී සියල්ල අයිති ඔබ සතු වීමයි. එය නවතාලනු කිසි
ස්වර්ගයේ වැඩ වසනා දෙවිදේ ඔබ හට සම කළ හැකි වෙන කිසි කෙනෙක් නෑ මුළු හදවතින්ම කියමු ඔබගේ සෑම ක්‍රියාවක් හරි පුදුමයි වෙන කිසිවෙකුට කළ නොහැකි Hallelujah 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 Amen Hallelujah 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 Amen Sildenama Hallelujah 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 Amen Hallelujah 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 Amen Oh Swamini Prashansa Veva ඔබ වහන්සේගේ නාමයට මහිමය වේවා ස්වාමිනී Hallelujah දිවිනේ යාපත ඒ කරුණාව අනුග්‍රහය නිදහස් කරවූ ඒ ස්වර්ගික දෙවි පියාණනි ඔබ වහන්සේගේ නාමයට මහිමය වේවා ප්‍රශංසා වේවා ස්වාමිනී Hallelujah 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 ස්වාමිනී අපේ සභාවේ ඉන්න සියලු දෙනාව ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ස්වාමිනී ඔබ වහන්සේගේ බලය ඒ අනුග්‍රහය ලබන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ අප මැදට වඩිනු මැනව ශුද්ධාත්මනි ඔබ වහන්සේ අප ස්පර්ශ කරන්න පියාණනි ඔබ වහන්සේට යටත් වෙනවා මේ කාලේදී ස්වාමිනී ශුද්ධාත්මනි ස්පර්ශ කරන්න Shuddhatmini sparsha karanna Shuddhatmini sparsha karanna Swamine Hallelujah 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 Amen Hallelujah Hallelujah Amen Swamini Hallelujah 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 Amen Natatakyo Swargaye Venda Vasana Samakal හැකි වෙන කිසි කෙනෙක් නෑ අපි අත්විඳිනවා ඔබගේ සෑම ක්‍රියාවක් හරි පුදුමයි වෙන කිසිවෙකුට කළ නොහැකි නැවතවත් කියමු ස්වර්ගයේ සියලු දෙනා මුසනින් වැඩ වසනා දෙවිදේ ඔබ හට සමකල හැකි වෙන කිසි කෙනෙක් නෑ ඔබගේ සෑම ක්‍රියාවක් හරි පුදුමයි වෙන කිසිවෙකුට කළ නොහැකි සියලු දෙනාම Hallelujah Hallelujah Yamakata Sildrama Swamin Yamakata Anakala Sekta Enavadala no Kisuekuta Swamin Yamakata Kamati Sekta Evala
කිසිවෙකුට නෑ නැතකියමු ස්වාමීන් යමකට අනකල සේක්ද ස්වාමින් යමකට අනකල සේක්ද එය නවතාලනු කිසිවෙකුට නෑ ස්වාමීන් යමකට කැමති වූ සේක්ද අපේ ජීවිතේ ස්වාමින් යමකට කැමති වූ සේක්ද ඒ කිසිවෙකුට බෑ එය වලකාලනු කිසිවෙකුට නෑ ආසේ පොළොවේ සැම සාගරයේ ගැඹුරේ ඒවා ඉටු කළ සේක්ය සියල්ලේ අයිතිය ඔබ සතුවීමයි එය නවතාලනු කිසිවෙකුට නෑ සියල්ලේ අයිති සුදම් කියමු සියල්ලේ අයිතිය ඔබ සතුවීමයි එය නවතාලනු කිසිවෙකුට නෑ Hallelujah ස්වර්ගයේ වැඩ වසනා දෙවිනේ ඔබ හට සම කළ හැකි වෙන කිසි කෙනෙක් නෑ ඔබගේ ස්වාමිනී සෑම ක්‍රියාවක් හරි පුදුමයි වෙන කිසිවෙකුට කළ නොහැකි අනුග්‍රහය කරුණාව ඒ ආශිර්වාදෙන් සස්තුති ස්වාමිනී ඔබ වහන්සේට මහිම වේවා ගෞරව වේවා ස්වාමිනී මහිම වේවා Hallelujah Hallelujah ස්වාමිනී මහෝත්තම ස්වාමිනී ඔබේ නාමය උසස්ය ඔබේ නාමය බලවන්තය ස්වාමිනී ඔබ වහන්සේ අපේ ජීවිතයට නිදහස් කරා වූ සෑම අනුග්‍රහය කරුණාව නිසා ස්තුති පියාණනි මහිම වේවා ස්වාමිනී ගෞරව වේවා ස්තුති කරමු සියලුදෙනාම දෙවියන් වහන්සේට ඔබගේ දෑතයට ඔසෝමින් ස්වාමීන් වහන්සේට ඔබ පෞද්ගලිකයි දෙවියන් වහන්සේට නඟින්න එක්කෙනා දිහා බලන්න එපා ඔබ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඔබේ දෑතයට ඔසවන්න ස්වාමීන් වහන්සේ වෙතට ඔබ ළඟා වෙන්න ස්වාමීන් වහන්සේ ඔබට යහපත් ඉෂ්ට කරනසේක ආමේන් හalleluya ස්වාමීන් ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිම වේවා ස්වාමීනි hallelujah ස්වාමීනි ඔබ වහන්සේ ස්පර්ශ කරන්න මහෝත්තම ස්වාමීනි අපේ ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ මොහොතින් මොහොත ඒ වෙනස් වන්නා වූ ඒ අලුත් මහිමෙන් අපව ස්පර්ශ කරන්න ස්වාමීනි ස්පර්ශ කරන්න ස්වාමීනි ඒ දේව අභිමුඛයට ස්වාමීනි අපි අතින් උනා වූ වැරදිවට ක්ෂමා කොට ස්වාමීනි ඔබ වහන්සේගේ දේව අභිමුඛයට අපි ළඟා කරමනව ස්වාමීනි hallelujah Oh ස්වාමීනි ප්‍රශංසා වේවා අපි කොපමණ උන්වහන්සේ තුල යටහත්ව උන්වහන්සේට ළඟා වෙනවද උන්වහන්සේට අපේ ජීවිතේ බොහෝ දේ කළ හැක මන්ද අපිට වඩා අප ගැන දන්නේ උන්වහන්සේ hallelujah ඉන්ස අපිට කිසි විටකත් බෑ උන්වහන්සේට බොරු කරන්න ඉන්ස සියලු දෙනා මේ මොහොතේ උන්වහන්සේට යටත්ව කියන්නේ ස්වාමීනි මගේ අතුලාන්තයට ඔබ වහන්සේ වඩින්න ස්වාමීනි මගේ ඔබ වහන්සේගේ මොහොතින් මොහොත ඒ වෙනස් වන අලුත් මහිම
ස්වාමිනි මම අලුත් කරන්න අලුත් අවුරුද්දට යද්දී මම පරණ මහිමෙන් නොවේ යන්නේ මං අලුත් මහිමෙන් ඔබ වහන්සේගේ ස්වාමිනි මගේ ජීවිතේ වෙනස් කරන්න ස්වාමිනි කියලා ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමිනි මගේ ජීවිතේ වෙනස් කරන්න ස්වාමිනි මගේ ජීවිතේ වෙනස් කරන්න ස්වාමිනි හාලෙලූයා ස්වාමිනි ප්‍රශංසා වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා හාලෙලූයා 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 අපි සියලු දෙනා ප්‍රීතියෙන් යුක්තව අපි උන්වහන්සේට ගායනා කරමු මහෞත්තම ස්වාමීන්ගේ නාමයට ආමේන් හාලෙලූයා
සතාවයි ඔබගේ නාමෙට ප්‍රේම කරන්න ඔබ කෙරෙහි ප්‍රීති වේ Hallelujah. බලවත් ඔබේ නාමේ බලවත් ඔබේ නාමේ බලවත් ඔබේ නාමේ මුළු පොළොවේ බලවත් ඔබේ නාමේ බලවත් බලවත් ඔබේ නාමේ යේසුස්ගේ නාමය බලවත්. බලවත් ඔබේ නාමේ බලවත් ඔබේ නාමේ මුළු පොළොවේ බලවත් ඔබේ නාමේ Hallelujah. උසස්ය ඔබේ නාමේ උතුම්ය ඔබේ නාමේ උතුම්ය ඔබේ නාමේ බලවත් බලවත් ඔබේ නාමේ උතුම්ය උතුම්ය ඔබේ නාමේ බලවත් බලවත් ඔබේ නාමේ Hallelujah. 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 ස්වාමිනී මහිමය වේවා ගෞරව ප්‍රශංසා වේවා Hallelujah. සියදෙනා හයියෙන් දෙවියන් වහන්සේට අපුස්සන්නා දෙද්දෙමු. ආමේන්. ප්‍රශංසා වේවා. ආමේන්. Hallelujah. දෙවියන් වහන්සේගේ නාමය උතුම්. දෙවියන් වහන්සේගේ නාමය උසස්. දැන් ඕගොල්ලෝ නමස්කාර කරා. දෙවියන් වහන්සේට ස්තුති කරා. දැන් තව අපි එක දෙයක් තව කරන්න යනවා. ඒ මොකද්ද? ආයෙ නමස්කාර කරන්නේ නැහැ. එක දෙයක් දෙවියන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙන්න යනවා. කොහොමද අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නේ? මොකෙන්ද? පාඬුරු ගෙනල්ලාද? ඕගලන් තෑගි ගෙනල්ලාද? කොහොමද ස්තුතිවන්ත වෙන්නේ? මම ඕගලන්ගෙන් අහන්න යනවා මේ වසර තුල ඕගලන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේ කී දෙනෙක්ට ආස්කම් කරාද? කී දෙනෙක්ට යාඥාවට පිළිතුරු දීලා තියෙනවද? මට පොඩක් අත් උස්සලා පෙන්නන්න. මගේ ජීවිතේ කරලා තියෙනවා. අත් ගොඩාක් තියෙනවා. අපි හැමෝටම දෙවියන් වහන්සේ බොහෝ ආශිර්වාද කරා. ඉතින් කී දෙනෙක් කැමතිද මෙතනට ඇවිල්ලා කියන්න දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මේ දේ කරා කියලා? කී දෙනෙක් කැමතිද දෙවියන් වහන්සේට ස්තුතියි කියන්න සභාව ඉදිරියේ? කී දෙනෙක්ට ධෛර්යය තියෙනවද? එන්න ධෛර්යමත් අය මම දෙවියන් වහන්සේට ආදරෙයි. දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මේ දේ කළා කියලා කියන්න පුළුවන් නම් ඔබට එන්න පුළුවන් ඉස්සරහට. ඉස්සරහට එන්න බලන්න එවැනි අය ඉන්නවනේ. හොඳයි. අපි අංජලිට අහුම්කම් දෙන්න යනවා දෙවියන් වහන්සේ මොනවද අංජලිගේ ජීවිතේ කරේ කියන එක. හැම දිනාටම ඉතින් මේ මම පොඩක් කොලයක ලියාගෙන ආවේ. මේ ඉතින් කියන්න ඕන මම ෆැමිලි එකක් විදියටම ලංකාවේ ඉඳලා මෙහෙට ආවම ඉතින් බොහෝ අය ලංකාවේ අය දෙමව්පියෝ වගේම ලංකාවේ අය මගෙන් ඈත් වුණා. ඉතින් සහෝදරයොත් ඈත් වුණා. මහත්තයාගේ ඔක්කොම පවුලේ අය මෙහෙ ඉන්නේ. ඉතින් අපි මෙහෙ ඈත් ගොඩාක් අපෙන් ඈත් වෙලා ගියා. ඉතින් ඔය ඉන්න අතරතුර මට සරණක්ක හම්බ වෙනවා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. ඉතින් එයා මට කියනවා එන්න අංජලි අපේ පල්ලියට ඇවිල්ලා අපේ අය හම්බ වෙලා ඔයා ඉන්න සහයෝගයෙන් ඉන්න කියලා. ඉතින් මම ආවා එයත් එක්ක තමයි ආවේ. ඉතින් ඊට පස්සේ මට ඒ ඉන්න කාලය ඇතුළත අවුරුද්දක් විතර ඉතින් වෙනවා දැන් මම මේ පල්ලියට එන්න අරගෙන. ඉතින් පාස්ටර් සමන්ති පාස්ටර් මැඩම් හැමෝම ඉතින් අපිත් එක්ක සහයෝගයෙන් හිටියා. ඉතින් ඔය ඉන්න අතර අවුරුදු 2ක් විතර මම කිසිම රැකියාවක් කරේ නැහැ මෙහෙ. මොකද මට බබාලා බලාගන්න කිසිම විදියක් නැහැ. මගේ මහත්තයා තමයි වැඩ කරේ. එයා ගොඩක් රෑ වෙලා වැඩට යනවා. ඉතින් ආපහු හවස් වෙලා තමයි එන්නේ. උදේ පාන්දරින් වැඩට යනවා. ගොඩක් හවස් වෙලා තමයි එන්නේ. ඉතින් මං දරුවන් බලාගෙන මගේ වැඩ කටයුතු කරගෙන හිටියා. හැබැයි මම ඉගෙන ගත්තා.
කෙනගෙන අවුරුද්දක් විතර හිටියා මේ මට කිසිම රැකියාවකට යන්න විදියක් තිබුණේ නැහැ. ඉතින් මං හැම තැනම ඇවිත් බබාලා ඉස්කෝලේ දාලා මං උදේට කරන්නේ මේ මං ඉන්න ප්‍රදේශයේ හැම තැනම මේ මම ගිහිල්ලා මගේ රෙසියුමේ එක දීලා එනවා. මං හිතන්නේ මම එකම තැනකට වාර 3කටත් වැඩිය ගිහිල්ලා දීලා තියෙනවා. ඉතින් ඒත් නෑ කිසිම පිළිතුරක්. ඊට පස්සේ මම මගේ මහත්තයාට කිව්වා එක දවසක් නිවාඩු දාලා එයාටත් දවස් 7ම එයා වැඩ කරන්න ඕන. යමු පොඩ්ඩක් දුර පළාතකට ගිහිල්ලා අපි රෙසියුම ටිකක් දීලා එමු කියලා දවස් 4ක් විතර සෙනසුරාදා ඉරිදත් එක්ක ගියා වානබුල් උඩොංගා ඒ වගේ දුර පැතිවල ගියා. කොහොම හරි ඒ ගිහිල්ලා එනකොට අපිට ෆයින් එකකුත් ඇවිල්ලා තිබුණා මේ ස්පීඩ් එක වැඩියෙන් ගිහිල්ලා බෙදලා වේත් නෑ කිසිම රැකියාවක් හම්බුනේ. ඔය ඉන්න අතරතුර මම මෙහි දීපු එකකට මාස 3කටත් පස්සේ මට කෝල් එකක් ආව ඉන්ටර්විව් වෙන්න කියලා. ඊට පස්සේ කොහොම හරි මගේ බබාලා ටික සෙටල් වෙලා තිබුණේ මෙහි පරිසරයට. මම ගියාම මට කිව්ව පොඩ්ඩක් ඉන්ටර්විව් කරලා විනාඩි 10ක් විතර වාඩි වෙලා ඉන්න කියලා. ඊට පස්සේ විනාඩි 10ක විතර පස්සේ මට කිව්වා ඔයාට පුළුවන්ද තව සති දෙකකින් විතර අපි ඔයාව ගන්න එන්න. මං ඊට පස්සේ හා කියලා කිව්වා. එතනින් පස්සේ මට මේ රස්සාව ලැබුණා. දැන් මට දවස් 7ම වැඩ කරන්න පුළුවන්. නමුත් මං කියලා තියෙන මට ඉරිදා වැඩ කරන්න බෑ. මේ පල්ලියට එන්න ඕන. දේව වචනේ ඉගෙන ගන්න ඕන. දෙවියන් වහන්සේත් එක්ක ඉන්න ඕන එහෙම කියලා. ඒ වගේම මේ හැම දෙයකම පාස්ටර් ඩේවිඩ් අපට මාර්ගය හදලා දුන්නා මේ ගමන යන්න. ඒකට දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මේ අපි හැම සතියකම සම්මන්ති පාස්ටර් සරණක්ක අපි දේව වචනේ ඉගෙන ගන්නවා. සරණක්කලයි ගෙදර. ඉතින් මම දේව වචනේ ඉගෙන ගන්න හරි කැමතියි. මොකද මම ඒ ගැන දන්නේ නැති නිසා මම ඒක සොයනවා. ඉතින් මම මගේ පවුලයත් මේ පල්ලියට එන්න හරි කැමතියි. ඉතින් මම ඔය කිව්වේ මගේ සිදුවෙච්ච එක සිදුවීමක් විතරයි. ඒ වගේම මම දැන් රැකියාව ගත්තට මට ඒක වැඩ කරන්නත් පුළුවන් වෙන්න වෙලාවක් තියෙන්න ඕනනේ. ඉතින් ඒ චිකාවල උදේ 7 3 ඒ වගේ ටයිම් තමයි තියෙන්නේ. නමුත් මට ඒකත් දෙවියන් වහන්සේ හරිම විදියට හදලා දුන්නා. උදේ ගිහිලා මහත්තයා එන්නේ වැඩ හවස 3ට. මට වැඩ ලැබුණේ 3 ඉඳන් හවස 9 වෙනකම්. රෑ 9 වෙනකම්. ඉතින් මගේ දරුවන් එයා පාසලෙන් ගන්නවා. මම ඒ කාලේ වැඩට යනවා. ඉතින් මේ හැමදේම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි අපිට ලැබුණේ. ඉතින් තව ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් හැමදේම මේ දෙවියන් වහන්සේ තමයි අපිට ලබා දුන්නේ. ඉතින් මම කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක ඉන්න, එයාව සොයන්න. එයා තමයි අපිට හැමදේම දෙන දෙවියන් වහන්සේ. හැබැයි එයා දෙන්නේ අපට හරි කාලයට. අපිට කොච්චර ඉක්මන් වුණත් අපිට ඒක ඉක්මනින් ලැබෙන්නේ නැහැ. නියම කාලේ නියම වෙලාවට සුදුසු අවස්ථාවේදී තමයි අපිට හැමදේම දෙන්නේ. මම ඒක අත්දැකීමෙන් කියන්නේ. ඒක තමයි ඇත්ත දේ. එයා අපිට දෙන හැමදේම දෙන සපයන දෙවියන් වහන්සේ. ස්තුතියි හැම දිනාටම. මිස්ටේක් එකක් වුණා නම් සමා වෙන්න. ස්තුතියි. හොඳයි. තව කාට හරි පුළුවන්ද දෙවියන් වහන්සේ කරපු දේ බෙදා ගන්න? තව කවුරු හරි ඉන්නවද? අපි ඔයගලන්ට අවස්ථාවක් දෙනවා. ගොඩක් අත්මම දැක්කා. ඉස්සෙල්ලා ගොඩක් අය අත් විසුවා. හරි. හරි එහෙනම් අපි දැන් දේව වචනෙට යනවා. මේ මම ආරාධනා කරන පාස්ටර් ඩේවිඩ් ප්‍රනෑන්ඩස් අප සමග ඇවිත් වචනේ බෙදා ගන්න කියලා. That was a very powerful testimony. ඒක ගොඩක් බලවත් සාක්ෂියක්. The power of the testimony is the fact that our sister said God works in His time. වැදගත්ම දේ තමයි මේ සහෝදරයෙක් කිව්ව දෙවියන් වහන්සේ වැඩ කරන්නේ උන්වහන්සේගේ කාලය අනුව කියලා. God works in His time. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ උන්වහන්සේගේ කාලයේ. You know, I'm going to read a portion of scripture from the Holy Bible අද කැමති ශුද්ධ වචනයෙන් යම් කිසි කොටසක් කියවන්න about the birth of Jesus. යේසුස් වහන්සේගේ උපත සම්බන්ධයෙන්. Now, a lot of us know that it's Christmas season.
අපි ගොඩක් අය දන්නවා මේක දැන් නත්තල් අර සමය. නත්තල් ගැන හිතනකොට අපි හිතන්නේ නත්තල් පප්පා ගැනනේ. නත්තල් පප්පා කෙනෙක් ඉන්නවා අර පිටිපස්සේ පුටුවක ඉඳලා ඉන්න අර වෙලාවකට ඒ ඉස්සරහට. Right? But the experience of Christmas is more than just Christmas gifts and Santa Claus and Christmas trees. නත්තලේ සැබෑ අත්දැකීම කියන්නේ මේ නත්තල් පප්පා නත්තල් ගස් වලට එහා ගිය දෙයක්. The Bible says in the fullness of time, God sent his son. උන්වහන්සේගේ වචනේ කියන කාලය හරි වෙලාවට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාව එවුව මේ ලෝකෙට. To bring the message of God's love and God's salvation to people. උන්වහන්සේගේ ප්‍රේමය හා උන්වහන්සේගේ ගැලවීමේ පණිවිඩය මේ ලෝකෙට අරන් එන්න. You see, when this message came, it was a very dark time in the nation of Israel. මේ පණිවිඩය එද්දී ඒ කාලේ ඊශ්‍රායෙල් කියන රටේ ගොඩක් අන්ධකාර කාලයක්. Now today we are living in very dark times. අදත් අපි ජීවත් වෙන්නේ වගේ අන්ධකාර කාලයක් තුල. All the news is negative. හැම නිවුස් එකක්ම ඍණාත්මකයි. There is nothing positive. කිසිම ධනාත්මක දෙයක් ඇහෙන්නේ නැහැ. We just have 15 people killed in Bondi. මේ බොන්ඩයි ප්‍රදේශයේ 15 දෙනෙක් වෙඩි තියලා We මැරුවා. had 7 more people from Melbourne who had gone to Sydney and were taken in by the police. තවත් මේ ඉඳන් ගිය 7 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට අරන් තිබ්බා. So humanly there's a lot of fear and anxiety. මානුෂීය වශයෙන් ගොඩක් බය සහ කාංසාව අපිට තියෙනවා මේ And කාලේ. for many of us, in our context, the fear is even greater. ඒ වගේම අපේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම ඊට වඩා අපිට බය සහගත වෙන්න පුළුවන්. Because almost 95% of us are on some visa or the other. මෙතන ඉන්න 95% කට්ටිය ඉන්නේ මොකක් හරි වීසා එකක. We know 192, 498, 495, 465. We know all the visas by heart. අපි දන්නවා ඒ කියපු සෑම වීසා And නම්බර් so එකක්ම. when we finish one visa, අපි අර වඳුර ගහෙන් ගහට පනිනවා වගේ අතව වීසාත් එක්ක ඉතින් හරිම අමාරු වෙලාවක් නේද? Right? But in the midst of all that, we know one truth, that God is at work. නමුත් මේ සෑම දෙයක් තුළ අපි දන්න දෙයක් තමයි දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. Because in your life and mine, nothing happens by accident. ඔබගේත් මගේ ජීවිතේ කිසිම දෙයක් නිකන් හදිසියෙ වෙන්නේ නැහැ. Now, we know Anjali for a long time, I think over 1.5 years. අපි අංජලීව අවුරුදු දෙකමාරකට කලින් වගේ ඉඳන් අඳුරනවා. And she went through the same cycle. ඇයත් ඒ එකම මේකේ තමයි ගියේ. But one day somebody brought her නමුත් එක දවසක් එක්කෙනෙක් ඇයව අරන් ආව and මෙතනට. she received the message of hope for the first time. ඇය බලාපොරොත්තු වචනේ පළවෙනි පාරට ඇහුම්කන් දුන්නා. And we told her, we don't know how this is going to work out. අපි දන්නේ මේ දේ කොහොමද වෙන්න යන්නේ කියලා. Because we are not predictive. මොකද අපි දන්නේ අනාගතේ වෙන්නේ මොකද්ද කියලා. But the one thing we do know is this, නමුත් අපි දන්නේ එක දෙයක් තමයි. that God can open a door when there is no door open. දෙවියන් වහන්සේට පුළුවන් දොරක් විවෘත විය නොහැකි අවස්ථාවන් වල පාර දොරක් විවෘත කරන්න. And all of a sudden, she got a call to come for an interview. එකපාරම ඇයට දුරකථන ඇමතුමක් ආවා ඉන්ටර්විව් And එකකට then ගිහලා. they did a reference check. රෙෆරන්ස් චෙක් එකක් කරා ඊට පස්සේ. And they rang me to go through some of her credentials. මට කතා කරලා ඒකලෝ වෙරිෆයි කරගත්ත සමහර දේ. And God began to put in line things together. දෙවියන් වහන්සේ සෑම දෙයක හරියාකාරව හරි තැන් වලට දැම්මා. So in this Luke story, මෙතන අපි දැන් මේ බලන කතාවෙත් the shepherds of Israel, they were watching their sheep. ඒ කාලේ ඊශ්‍රායෙල් රටේ වැටලුව Now, බලාගන්න කට්ටියක් හිටියා. if you look at some Christmas cards and some Christmas carols, you might see, sheep around a little stable, and you may not understand all that's going on. ඔය සමහර ගව මඩුවන් ඒවා දැක්කම අපි දකිනවා වැටලුව බලාගන්න ඉන්නවා ඒ පින්තූරවල. Somebody's phone is ringing. Maybe your husband is calling you. Right? Oh, sister, you are forgiven because you brought me fish curry today. ඔයාට සමාව මන් දෙන්නේ ඔයා මට මාළු කරි එකක් ගෙනාපු නිසා. හරි ඉතින් මාළු ගෙනාවොත් හරි ෆෝන් එක ගහගන්න පුළුවන්. Right? No problem. Okay. Right person, right fish curry person. Right. Okay. So in the midst of all this, they received a message from the Lord. මේ සෑම දෙයක් තුළම ඒගොල්ලෝ දෙවියන් වහන්සේගෙන් වචනයක් ලබා ගත්තා. The angels appeared to them and said, "We bring you good news. දේවදූතයෙක් ඒගොල්ලන්ට දර්ශනය වෙලා කිව්වා අපි සුභාරංචියක් අරන් එනවා. For කියලා. today is born to you in the city of David a Savior who is Christ the Lord." දාවිද්ගේ නගරයේ අද ගැලවුම්කාරයෙක් ඉපදුනා. Now that is a tremendous statement. ඒක ඊටමත් විශාල වූ Because දෙයක්. even in the darkness of life,
a light began to shine. ජීවිතයේ අන්ධකාර අවස්ථාවන් වල පවා ආලෝකයක් ඇති වෙන්න පුළුවන්. That, my friend, is what the Christmas experience is all about. ඒක තමයි මේ නත්තලේ සැබෑ අත්දැකීම. Light dispels darkness. ආලෝකය අන්ධකාරය නැති කරනවා. And so today you and I might be going through some personal dark times. ඔබත් මමත් අද අන්ධකාර කාලයක් තුළ යන්න පුළුවන්. You know, it's very challenging to be in the place you are in. ඔබ සැම ඉන්න තැන ඉන්න ගොඩක් අමාරුයි. ඒක අපිට දන්නවා. Because you're not here, you're not there. මොකද අපි ලංකාවෙත් නැහැ මේත් නැහැ. One leg Sri Lanka, one leg in Australia. එක කකුලක් ලංකාවේ එක කකුලක් ඕස්ට්‍රේලියාවේ. When you can't do anything in Melbourne, then you go interstate. මෙල්බර්න් වල මුත් කරන්න බැරුණා වෙන ස්ටේට් එකකට යනවා. That's stressful. ගොඩක් පීඩාකාරී. Some students are saying, we can't get PR in Melbourne, so we are going to Hobart, we are going to Tasmania. Now they've gone to Tasmania 2 years, now they are trying to jump to Perth. සමහර ස්ටුඩන්ට්ලා ඉන්නවා මෙල්බර්න් වල කරගන්න බැරුව ටැස්මේනියා යනවා, ඒ කියන එතන පර්ත් යනවා. I can't imagine the stress that it brings on families. මට තේරුම් ගන්න අමාරුයි ඒගොල්ලෝ මොන වගේ පීඩනයකින්ද යන්නේ කියලා. But when God comes into our lives, නමුත් දෙවියන් වහන්සේ අපේ ජීවිතයට ඇතුළත් වෙයි. He removes the stress and removes the anxiety. උන්වහන්සේ අපේ පීඩනයේ සාංකාව ඉවත් කරනවා. I went through the migration process. මමත් මේ රටට ආපු කෙනෙක්. Of course, I didn't come as a student. මම ස්ටුඩන්ට් කෙනෙක් හැටියට නෙමෙයි. I came under the family reunion scheme. මම ආවේ පවුල් සම්බන්ධ වෙන. But when I came here, no job. මේ ආවට පස්සේ රැකියාවක් නැහැ. I came with 2 children, ළමයි දෙන්නෙක් එක්ක with a family to feed. පවුලක් හිටියා මට බලා ගන්න. And we left everything behind and came here because we believe God wanted us here. ලංකාවේ මම සෑම දෙයක්ම අතහැරලා මෙතනට ආවා. මොකද මම විශ්වාස කරා දෙවියන් And වහන්සේට so අවශ්‍ය වෙන මෙතන මම I must have applied for 200 jobs. මම ජොබ්ස් 200කට විතර ඇප්ලයි කරා. And applying CVs until you get tired of CVs. දාපු හැම දෙයකටම ගොඩක් CV ලබා දුන්නා. But in the right time, නමුත් හරි වෙලාවට in the right moment, හරි වෙලාවේ God gave me a job. දෙවියන් වහන්සේ මට රැකියාවක් ලබා දුන්නා. We were going to return back to Sri Lanka on a Monday. මම සඳුදා දවසේ ලංකාවට යනවා කියලා හිතාගෙන හිටියා. And on Thursday we made that decision. If nothing happens by next Monday, we will get our tickets and we'll go back because there was a job waiting for me. නමුත් බ්‍රහස්පතින්දා වෙද්දි මට ඒ රැකියාවක් ලැබුණා. But on Thursday I went for an interview. Thursday මම රැකියාව මේ And ඉන්ටර්විව් at එකට 5 ගියා. o'clock in the evening, the company rang me and said, start work Monday morning. 5ට විතර මට කෝල් එකක් ඇවිල්ලා කිව්වා සඳුදා ඉඳන් වැඩට එන්න කියලා. God is the God of turnarounds. දෙවියන් වහන්සේට පුළුවන් දේවල් අනිත් පැත්ත The හරවන්න. Christian experience is a personal experience. ක්‍රිස්තියානි අත්දැකීම කියන්නේ පෞද්ගලික අත්දැකීමක්. The angel of God said to the shepherds, do not be afraid. ඒ දෙවියන් වහන්සේගේ දූතයා කිව්වා බය නොවන්න. Fear is something we all struggle with. බය කියන්නේ අපි හැමෝම පොරබදින දෙයක්. The tension of fear is, how am I going to pay my fees? How am I going to pay my rent? How am I going to pay my car insurance? ඒ බයේ පීඩණයෙන් අපිට හිතන්න පුළුවන් අපි කොහොමද රෙන්ට් ගෙවන්නේ කොහොමද ෆීස් ගෙවන්නේ. And as a result of the tension, we get other medical issues. ඒ පීඩනය නිසා අපිට ලෙඩ ඇති වෙන්න පුළුවන්. You know, a lot of students are receiving therapy today ගොඩක් ස්ටුඩන්ට්ලා උපදේශන ලබා ගන්න. because of mental challenges. මානසික අත්දැකීම්. So the struggle for you is very real. ඔබගේ අත්දැකීමත් ඔබගේ පොරබැදීමත් සත්‍ය පොරබැදීමත්. And you ask yourself always, we ask the question, did I make the right decision? අපි කල්පනා කරන්න පුළුවන් මම හරි තීරණයක්ද මගේ ජීවිතේ අරන් තින්නේ. Did I make the right decision coming here? මේ රටට එන එක මං හරි තීරණයක්ද අරන් තින්නේ. Because the agent told you, when you go to Melbourne, don't worry, there are apple trees, you can just pluck an apple, and you're looking for apple trees, no apple trees, no trees at all now. ලංකාවේ ඒජන්ට් කියන්නේ ඔයගලන්ට ගිහලා ඇපල් ගන්න පුළුවන්. And they say, no problem, you can get a job, job here, job there, jobs everywhere. Very hard to get a job. තරම් ජොබ් තියෙනවා බල හොයාගන්න. නමුත් ඒක So we know the trauma of the migration experience. මට තේරෙනවා මේ රටවල් වලට අලුතෙන් එන එකේ අමාරුකම. But the one thing I also knew, that God was in control of my situation. මං නමුත් දැනගෙන හිටිය එක දෙයක් තමයි දෙවියන් වහන්සේ මගේ ජීවිතේ ඒ මගේ තත්ත්වය උන්වහන්සේගේ පාලනය අතරේ තිබ්බා. I didn't know what tomorrow might bring. මම දැනගෙන හිටියේ හෙට මොනවද වෙන්නේ. Now we didn't have all this at that time. We were not involved in this church. We didn't have a church. ඒ කාලේ මේ සභාව මුකුත් තිබ්බේ නැහැ. But the one thing I knew is this, that God has brought us to this country
not by accident. නමුත් මම දැනගෙන එක දෙයක් තමයි දෙවියන් වහන්සේ මේ රටට මාව ගෙනාවේ හදිස්සියගේ නැසිල්ලකින් නොවේ. That He had a plan for my life. උන්වහන්සේට මගේ ජීවිතය ගැන සැලැස්මක් තියෙනවා. And that plan will unfold as I began to open my heart to Him. ඒ සැලැස්ම මගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මගේ හදවත මම දෙවියන් වහන්සේට විවෘත කරා. So the message to the shepherds was simply this: today is born to you in the city of David a Savior who is Christ the Lord. එතන බැටළුව බලා ගන්න අයට හම්බෙච්ච පණිවිඩය තමයි අද දාවිද්ගේ නගරේ ඔබට ගැලුම්කාරයෙක් ඉපදුනා. The greatest truth of Christmas නත්තලේ සැබෑ සත්‍යය is the truth of God's message of salvation. උන්වහන්සේගේ ගැලවීමේ පණිවිඩය. Jesus Christ died on the cross යේසුස් වහන්සේ කුරුසේ අප වෙනුවෙන් මැරුණා. to forgive us our sins අපේ පාපයට සමාව දෙන්න. and to give us a new opportunity in life. අපිට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන්න. And one day in time we believed that. ඒක කාලෙක අපි ඒක විශ්වාස කරා. And we call it faith. අපි ඒකට කියන්නේ ඇදහිල්ල And කියලා. we began the faith journey. අපි ඇදහිල්ලේ ගමන අපේ ජීවිතේ අපි ආරම්භ කරා. And so the faith journey is a very challenging journey. ඒ ඇදහිල්ලේ ගමන ලේසි ගමනක් නෙමෙයි. But the one thing we knew is this, that we are not going on that journey alone now. නමුත් අපි දැනගෙන හිටිය එක දෙයක් තමයි අපි ඒ ගමන තුලින් තනියෙන් නෙමෙයි යන්නේ. There is a higher power that is going alongside us. උසස් වූ බලයක් මාත් එක්ක ගමන් කරනවා. And the Bible teaches me උන්වහන්සේගේ වචනේ අපිට ගන්නනවා that we walk by faith and not by sight. අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන්. අපි And so when I got that job and I started work, මට රැකියාව මුරා මම වැඩ කරන්න පටන් ගත්තා. I began to see the unfolding of God's plan. මට දෙවියන් වහන්සේගේ සැලැස්ම මගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන දේ ටිකෙන් ටික තේරෙන්න ගත්තා. And then we did one thing more. අපි තවත් එක් දෙයක් කරා. Like the shepherds, එතන බැටළුවන් බලා ගන්න අය we වගේ. were not content with keeping that faith to ourselves. අපි ඒ ඇදහිල්ල අපිට පමණක් තියාගෙන හිටියේ නෑ. We wanted others to also hear. අපි අනිත් අයටත් ඒක ඇසෙන්න Because සැලසුවා. faith is a transferable truth. මොකද ඇදහිල්ල අනිත් අයට දිය හැකි සත්‍යයක්. And so we kept sharing our faith with others. අපි අපේ ඇදහිල්ල අනිත් අයත් එක්ක බෙදා And ගත්තා. we've been doing that for a considerable period of time. අපි ගොඩක් කාලයක් තිස්සේ ඒ දේ කරමින් ඉන්නවා. And we've seen God turn situations around. අපි අත්දැකලා තියෙනවා දෙවියන් වහන්සේ අවස්ථාවන් අනිත් පැත්ත හරවනවා. God, the God we worship, දෙවියන් වහන්සේ අපි ප්‍රශංසා කරන දෙවියන් who වහන්සේ. is revealed to us in the person of Jesus, යේසුස් වහන්සේ කියන පුද්ගලයා තුළින් උන්වහන්සේ අපිට උන්වහන්සේ ප්‍රදර්ශනය කරනවා. has the power to turn things around. යේසුස් වහන්සේට පුළුවන් උන්වහන්සේට බලය තියෙන අපේ ජීවිතයේ අවස්ථාවන් අනිත් පැත්ත හරවන්න. That is what the Christian life is all ඒක about. තමයි මේ ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ. Christianity is not a religion. මේ ක්‍රිස්තියානි කියන්නේ ආගමක් නෙමෙයි. We often confuse it thinking it's a religion. අපි හිතන මේක ආගමක්. Christianity is a way of life. නමුත් ඒක ජීවිත වෙන මාර්ගයක්. It's a path of righteousness. ඒක හරි ධර්මිෂ්ඨකමේ මාර්ගය. So God loved the world that He gave. උන්වහන්සේ ලෝකයට ප්‍රේම කළා ඒක නිසා උන්වහන්සේ දුන්නා. His son was sinless. උන්වහන්සේගේ පුත්‍රයා පාප රහිතයි. And as a consequence of His sinlessness, when we commit our lives to Him, we are forgiven. උන්වහන්සේගේ පාප රහිතකම නිසා අපි අපේ ජීවිත උන්වහන්සේට දෙනවා නම් අපේ පව් වලට උන්වහන්සේ සමාව දෙනවා. And when we start walking in the righteousness of God, අපි උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම තුළ ගමන් කරද්දී things begin to happen. දේවල් සිද්ධ වෙන්න ගන්නවා අපේ ජීවිතේ. And I like what that sister said. මම කැමති ඒ සහෝදරිය කියපු දේ. She wanted things to work out according to her timing. ඇයට අවශ්‍ය වුණා ඇයගේ කාලය තුළ ඇයට අවශ්‍ය වෙලාවට දේවල් සිද්ධ වෙන්න. But God works according to His time. නමුත් දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ උන්වහන්සේට අවශ්‍ය. There's a book in the Bible බයිබලයේ පොතක් තියෙනවා. called the book of Ecclesiastes. දේශනාකාරය කියලා පොතක් තියෙනවා. Chapter 3 verse 11 says, He makes all things beautiful in His time. ඒකේ 3 වෙනි පදේ 11 වෙනි පදේ කියනවා උන්වහන්සේ සෑම දෙයක්ම අලංකාරව සිද්ධ කරන උන්වහන්සේගේ කාලය තුල. We wanted God to work in our time. අපිට අවශ්‍ය දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න අපේ වෙලාවට. And it didn't happen. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. And we got disappointed. අපිට ගොඩක් කලකිරුණා ඒ වෙලාව. But then we had to surrender to the perfect will of God. නමුත් අපිට උන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත අපේ ජීවිතේ අපි යටහත් කරා. We couldn't understand why we were going through what we were going through. අපිට ඒ වෙලාවේ තේරුන්නේ අපි මේ අමාරුකම් තුලින් යන්නේ. And God doesn't always explain Himself to us. දෙවියන් වහන්සේ හැමතිස්සෙම අපිට අපේ ජීවිතේ යන දේවල් But තේරුම් කරන්නේ. when we surrendered to Him නමුත් අපි යටහත් වුණාම and we said, Lord, do in our lives what you want to do
in your time, not ours. අපි ගා ස්වාමීනි ඔබ වහන්සේ අපේ ජීවිතේ ඔබ වහන්සේගේ කැමැත්ත කරන්න මගේ කැමැත්ත නෙමෙයි. And suddenly things began to turn ඒක around. පාරටම දේවල් පොඩ පොඩ වෙනස් වෙන්න ගත්තා. And so we are sharing our own life experience. අපි මේ බෙදාගන්නේ අපේ ජීවිතයේ අත්දැකීම. We are telling you something that has happened in our lives. අපි කියන්නේ අපේ ජීවිතයේ වෙච්ච යම්කිසි දෙයක්. And what happened in our lives can happen in your life also. අපේ ජීවිතයේ වෙච්ච දේ ඔබගේ ජීවිතේත් සිද්ධ වෙන්න පුළුවන්. 15 years ago, අවුරුදු 15කට පෙර one afternoon at about 2 o'clock, එක හවසක දෙකට විතර I was sitting in my office. මම ඔෆිස් එකේ ඉඳගෙන හිටියා. And then I decided to go to Waverly Gardens. මම වෙවිලි ගාඩන්ස් shopping center එකට ගියා. Now that's not something I would do on a normal work time. මම සාමාන්‍ය වැඩ කරන වෙලාවට එම කරන්නේ. But I suddenly remembered I had to go and pick up something, so I got in my car and I went there. මට යම්කිසි දෙයක් ලබා ගන්න තිබ්බ මම ඉතින් එතනට ගියා. And then Samanthi's husband at that time had a business in the center there. සමන්තිගේ ස්වාමි පුරුෂයාට එතන බිස්නස් එකක් තිබ්බා. And they were packing up to go home. ඒගොල්ලෝ ගෙදරට යන්න ලෑස්තිලා හිටියේ. But I just happened to pass by. මම යන ගමන් එතනින් දැක්කා ඒක. And suddenly she recognized me. එයා මාව අඳුරගත්තා. 15 years ago. අවුරුදු 15කට පෙර. Because I had preached in her church in Sri Lanka. මොකද මම ලංකාවේ ගිය සභාවට ගිහිල්ලා තියෙනවා. Long ago. ගොඩක් කාලයකට ඉස්සෙල්ලා. But God made the divine connection. නමුත් දෙවියන් වහන්සේ මේ සම්බන්ධකම් ඇති කරනවා. Because God had a plan for her life. මොකද දෙවියන් වහන්සේට සලස්මක් තිබ්බ ඇගේ And ජීවිතේ. her involvement here. මේ සභාවට එන්න ඕනි කියලා. And so he connected the dots and brought us together. ඒ උන්වහන්සේ සම්බන්ධකම හරි වෙලාවට ඇති කරා. So you are not here by accident. ඒක නිසා ඔබත් මෙතන ඉන්නේ නිකන් නෙමෙයි. In 10 years time I won't be around. අවුරුදු 10කින් මම මෙතන ඉඳීද දන්නේ. I'll be dead and gone to glory. මැරිලා ස්වර්ගයට ගිහින් ඉන්න. And you'll be sitting there 10 years from now and thinking the word I heard on the 21st of December makes sense to me now. නමුත් අවුරුදු 10කින් ඔබ පිටිපස්සෙල්ල බලද්දි දෙසැම්බර් 21 වෙනිදා මම මේ වගේ Because පණිවිඩයක් කියුවා මට දැන් තමයි ඒක තේරෙන්නේ කියලා. Through this word මේ වචනය තුලින් your life has been transformed. ඔබගේ ජීවිතය වෙනස් වෙනවා. The angels told the shepherds today is the day of salvation. එතන දේවදූතයා කිව්වා අද තමයි ගැලවීමේ දවස. Don't put off for tomorrow what God wants to do in your life and mine today. දෙවියන් වහන්සේ අපේ ජීවිතය අද කරන්න අවශ්‍යද අපි හෙටට කල් දමන්න. And so we want to encourage you. ඒක නිසා මම කැමති ඕගොල්ලන්ව ධෛර්යමත් කරන්න. Christmas brings a message of hope when everything is hopeless. නත්තල බලාපොරොත්තුවක් අපේ ජීවිතේ එනවා කිසිම දෙයක් බලාපොරොත්තු රහිත අවස්ථාවට. Jesus Christ is alive. යේසුස් වහන්සේ ජීවමානයි. He is in heaven interceding for you. උන්වහන්සේ ස්වර්ගයේ ඉන්න අපි වෙනින් මැදිහත්කාරකම් කරනවා. He experiences your pain and your disappointment. උන්වහන්සේට අපේ වේදනාවන් තේරෙනවා. That's what the Bible teaches. ඒක තමයි බයිබලය අපිට උගන්වන්නේ. And that's why I was attracted to the person of ඒක Jesus. නිසා තමයි මමත් යේසුස් වහන්සේ කියන පුද්ගලයාට ආකර්ෂණීය A වුණේ. lot of religious teachers said a lot of good things. ගොඩක් ආගමික නායකයෝ ගොඩක් හොඳ දේවල් උගන්වනවා. And there's a lot of truth in what they said. ගොඩක් සත්‍යයන් තියෙනවා උන් කියන දේවල් වල. But there's only one person who was sinless who died for me. නමුත් පාපරහිත එක පුද්ගලයා මං වෙනුවෙන් ජීවිතේ. And he transferred his merit to me so that today, in God's eyes, I might be righteous also. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම උන්වහන්සේ අපේ ජීවිතේ ලබා දුන්නා අපිව ධර්මිෂ්ඨ කරන පිණිස. That's what makes Christianity unique. ඒක තමයි ක්‍රිස්තියානිකමේ තියෙන වෙනස. And so one day I surrendered my life to him. මම එක දවසක් ඒක නිසා මගේ ජීවිතේ උන්වහන්සේට යටහත් කරා. I was in a bad place mentally, emotionally. ආත්මිකව මගේ ජීවිතේ මම ගොඩක් නරක අවස්ථාවක I was හිටියේ. surrounded by darkness. ගොඩක් අන්ධකාරය අවස්ථාවක හිටියේ. But through that darkness, the light began to shine. නමුත් ඒ අන්ධකාරය තුල එළියක් දිස් වෙන්න And පටන් I ගත්තා. found a new purpose for living. මම මගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ලබා ගත්තා. The Bible tells me that Jesus Christ is the same yesterday, today, and forever. බයිබලයේ කියනවා යේසුස් වහන්සේ ඊයේත් අදත් හෙටත් එකම වගේ. So වෙනස් today, වෙන්නේ. whatever your situation ඒක is, නිසා අද ඕගොල්ලෝ මොඩ දේ තුලින් ගමන් කරා. however challenging it might be, කොච්චර අමාරුකමක් තුලින් ගමන් කරත් you can just pray a simple prayer ඕගලන්ට පුළුවන් සරල යාඥාවක් කරන්න. as we close this meeting අපි මේ මීටිම and say, අවසන්ට යනවා. I don't understand everything. ඕගලන්ට දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. But the one thing I do know is this. නමුත් දැන් එක දෙයක් තමයි I am in a hopeless situation. මම හිටියා බලාපොරොත්තු රහිත තැනක. I am in a fearful මම situation. හිටියා බයෙන් වෙලිලා හිටපු I am අවස්ථාවක. anxious about tomorrow හෙට ගැන මම බයෙන් හිටියා. because there is so much of uncertainty. මොකද කිසි දෙයක් වෙන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ.
But today I am choosing to take a step of faith නමුත් මම අද තීරණය කරනවා ඇදහිල්ලෙන් පියවරක් ගන්න. and put my trust in you. මගේ විශ්වාසය ඔබ වහන්සේ තුල දමන්න. So we're going to just bow our heads and close our අපි eyes. ඇස් දෙක වහගෙන ඔළුව පහත් කරගමු. And if you want to pray that prayer, just pray with me. ඔබට ඒ ආඥාව කරන්න කැමති නම් මාත් Lord Jesus, ස්වාමී වූ යේසුස් වහන්සේ. for the first time I heard today මම ඔබ වහන්සේ ගැන පළවෙනි පාරට අද ඇහුවා. that you are the savior of the world. ඔබ වහන්සේ තමයි මේ ලෝකේ ගැලවුම්කාරයා. I don't understand everything, මට මේ සෑම දෙයක්ම තේරෙන්නේ නැහැ. but the one thing I do know is this. නමුත් මම දන්න එක දෙයක් තමයි. I want to come out of the darkness. මට මේ අන්ධකාරයෙන් එළියට එන්න ඕනේ. I want to come out of the fear. මට මේ බයෙන් එළියට එන්න ඕනේ. I am in a place of uncertainty, මම හෙට වෙන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ. and I don't know what tomorrow might bring. මම දන්නේ හෙට මගේ ජීවිතේ මොනවද වෙන්නේ කියලා. But like I heard in the testimonies, නමුත් මට අයහුම්කන් දුන්නේ සාක්ෂි අනුව. I choose today මම අද තීරණය කරනවා. to put my trust in you. මගේ ඇදහිල්ල ඔබ වහන්සේ තුල දමන්න. I pray that your light මම යාඥා කරන ඔබ වහන්සේගේ ආලෝකය would shine into the darkness of my life, මගේ ජීවිතයේ අන්ධකාරය තුල දර්ශනය and වෙන්න that පටන් you ගන්න will කියලා. bring me a sense of relief. ඔබ වහන්සේ මට නිදහසක් ගෙන දෙයි කියලා. I receive your peace right now. මම ඔබ වහන්සේගේ සැනසීම සමාදානය ලබා In ගන්නවා. the midst of my confusion, මගේ සෑම මේ වියවුල් තත්ත්වයක් තුල I open my heart මගේ හදවත මම විවෘත කරනවා. and receive your peace. මම ඔබ වහන්සේගේ සමාදානය ලබා ගන්නවා. Jesus of Nazareth, නාසරියේ යේසුස් වහන්සේ I commit myself to you. මගේ ජීවිතය මම ඔබ වහන්සේට ලබා දෙනවා. Amen. 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 In closing, we're going to sing one worship chorus. And if you want prayer at the end of that, just come up here. We are more than happy to pray with you and support you at this time. Shall we stand? අපි ගීතිකාවක් ගායනා කරන ඔබට යාඥාව අවශ්‍ය නම් ඉදිරියට එන්න අපි කැමති ඔබ වෙනුවෙන් යාඥා කරන්න. Balabante o bename. Sudah nama kiamu.
බලවත් ඔබේ නාමේ බලවත් ඔබේ නාමේ මුළු පොළොවේ බලවත් ඔබේ නාමේ මහෝත්තම වූ ස්වාමීන්ගේ නාමේ දසුන්ගේ ගායනි සමිදෝපමා පලියකින්ෙන් කරුණාවෙන් මට කරයි මහෝත්තම වූ ස්වාමීන්ගේ නාමේ දසුන්ගේ ගායනි සමිදෝපමා පලියකින්ෙන් කරුණාවෙන් මට කරයි උතුම් ඔබේ නාමේ උතුම් ඔබේ නාමේ උතුම් ඔබේ නාමේ මුළු පොළොවේ උතුම් ඔබේ නාමේ උතුම් ඔබේ නාමේ උතුම් ඔබේ නාමේ උතුම් ඔබේ නාමේ මුළු පොළොවේ උතුම් ඔබේ නාමේ බලවත් ඔබේ නාමය බලවත් ඔබේ නාමේ උතුම් ඔබේ නාමේ උතුම් ඔබේ නාමේ බලවත් ඔබේ නාමේ උතුම්ය උතුම් ඔබේ